පහුගිය දවස්වල දරුණුවට විකුණම් කාපු සිද්ධියක් වුණේ දිගදුර විහිදුම් බලකායි සුනිල් රත්නායකට නියම වුණු මරණ දඬුවම. 2000 දී මිරිසුවල් වලදී දෙමළ මිනිස්සු 8 දෙනෙක් බෙල්ල කපලා මරලා දැම්මා කියලා තමයි මේ තරුණයාට එරෙහිව චෝදනා තිබුණේ. කට්ටියක් මේක සාධාරණයි කියලා තව කට්ටියක් මේක ගත්තේ මේ යහපාලනය නිසා ඔන්න අපේ ආමියකින් පලි ගන්න පටන් අරන් කියලා. පොඩි මේ දේශපාලන පැත්තකට අපේ රණවිරු දංගිරියට දක්වන්න පටන් අරන්ය ඊළඟට ගෝඨය ඊළඟට මහින්දය අරයය මෙයාය මේක වහම නවත්තන්න ඕන නම් ඊළඟට මහින්දට ඡන්දෙ දෙන්න ඔන්න ඔය වගේ කතා. දැක්කනේ අඩි 2කින් 3කින් මහින්දට ඡන්දෙ දෙන්න කියන කොටුවට පැනලා ඉවරයි. මේ කරුණ පැහැදිලි කිරීම කරන්න යන්නේ අන්න ඒ පැත්තට තර්ක කරපු මල්ලිලා නංගිලට. යකෝ මිනිමරුවෙකුට මරණ දඬුවම දෙන්නේ නැතුව ලබ්බේ තියලා නලවන්නද කියන්නේ? නැත්තම් ඔය තොපේ දේශපාලන නිසා තොපිලට හොඳ නරක කියන්නේ තේරෙන්නේ නැතුව ගිහිල්ලාද? අපි හොඳටම දන්න කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි එක මේ සිද්ධිය වුණේ රජයේ පාලන ප්‍රදේශයක. ඔය කියන කාලේ ඔය කියන ප්‍රදේශය මුදාගත්ත ප්‍රදේශයක්. රජයේ පාලන ප්‍රදේශයක රජයේ හමුදාවෙන් දිගදුර මොහේම තියෙන සිරිතක් නැහැනේ. මේ තමන්ගේ බැඳපු ගෑනිත් එක්ක කසාද ගෑනිත් එක්ක සංවාසයේ දෙන්න මේ රැට ගෙදරින් එළියට ගිහිල්ලා මේ ජනේලෙ ගාවට ඇවිල්ලා පොඩි හොරෙන් තට්ටුවක් දාලා දොර ඇරපන් ගෑණි කියලා කියන්නේ නැහනේ. ඒක තොපි දන්නේ නැතුව ඒක සමහරට තොපි බඳින වයසකත් නෙවෙයිනේ. දෙවනි කරුණ බෙල්ල මන්න පිහිවලින් කපලා මරපු මේ කට්ටිය අතරේ ළමයි ඉන්නවා. ළමයි 4 දෙනෙක් ඉන්නවා. මේ ළමයින්ගෙන් අඩුම වයසේ ළමයා අවුරුදු 5යි. මේ අවුරුදු 5 ළමයා කොටියෙක්ද? නැත්තම් මේ යුද්ධෙදී මේ ආටිලරි කාලා මැරිච්ච ළමෙක්ද? නෑ. මේ මන්න පිහියකින් දන ගහලා හිටපු පොඩි අවුරුදු 5 පොඩි ළමයෙක්ව බෙල්ල කපලා මරලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් හොඳට හිතලා බලපන්. ඒක හොඳට මවලා හිතින් මවලා බලපන්. තුන්වෙනි කාරණේ තමයි මේ පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ ගත්තාම අපිට තේරෙනවා මේක පැහැදිලිවම මිනි මැරුමක් කියලා. මේ යුද්ධෙන් මිනිස්සු මැරුණ සිද්ධියක් නෙවෙයි. මේක මිනිහෙක් හෝ මිනිස්සු කණ්ඩායම තව මිනිස්සු කණ්ඩායමක් මරන්න හිතාගෙනම කරපු වැඩක්. මේක අනකින් තොරව සිද්ධ වුණාද අනකින් අන යටතේ සිද්ධ වුණාද කියන එක අපි කියන්න දන්නේ නැහැ. එහෙම දෙයක් කියන සාක්ෂි ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් මේ විදියට මිනි මරපු සොල්දාදුවෙක්ට දෙන්න ඕන දඬුවම මොකක්ද කියලා මේ නීතිගරුක දේශප්‍රේමී මෝඩ ලබ්බෝ ටිකට කියන්න පුළුවන්ද? යුද්ධයක් මැද යුද්ධ කරන තැනක කොලෙටරල් ඩැමේජ් විදියට මේ මැරෙන මිනිස්සු ළමයි ගැන ඇත්තටම කරන්න දෙයක් නැහැ. ඒ ගැන සොල්දාදුවන්ගෙන්වත් පහළ පෙළේ නිලධාරීන්ගෙන්වත් අහලා වැඩක් නැහැ. උන් කරන්නේ යුද්ධ මිසක් මම මේ පොඩි එකා දැන් මරන්න ඕනේ. ඔය පොඩි එකා මරන්න ආට්ලරි ගහපන්. එහෙම අණ දෙන්න සිරිතක් නැහැ යුද්ධෙදී. ඒ නිසා ඒවා මිනිමරුම් නෙවෙයි. හැබැයි මේ සුනිල් රත්නායකයි එයාගේ සගයෝ ටිකයි කරේ අපි දෙවනියට කියපු දේ. මම මුංග මරන්න ඕනේ. මොකක් හරි හේතු තියෙන්නේ නැති එක එක හේතු වෙනවා. අපි දන්නේ ඒ හේතු සාක්ෂි මත මේ සනාථ කරන්න බෑ. හැබැයි මේ මැරුවේ මේ සිද්ධ වුණේ මිනිමරුමක්. මේ සුනිල් රත්නායකලා ඈත ඉඳන් දකින්නේ නැති මිනිසුන්ට ආටිලරි ගැහුවා නෙමෙයි. දකින්නේ නැති මිනිසුන්ට වැරදිලා බෝම්බ ගැහුවා නෙමෙයි. වෙඩි තිබ්බා නෙමෙයි. මේ දනගස්සවල ඔළුවෙන් අල්ලගෙන බෙල්ල කපපු ක්‍රියාවක්. ඔය දේවල්ම 88 ලංකාවේ දකුණේ වෙද්දි මේ අද මේ අනේ අපේ රණවිරුවෝ කියලා කෑ ගහන මල්ලිලා නංගිලා උන්ගේ තාත්තලගේ වල්ලේ කැරියෝවත් වෙලා හිටියේ නැතුව ඇති. කොල්ලෝ මගතොටේ යද්දි ජීප් එකට දාගෙන ගිහිල්ලා දෙතිස් වද දීලා මරලා දැම්මා. කෙල්ලොන්ව ඇදගෙන ගිහිල්ලා සමූහ දූෂණය කරලා ගිනි තියලා මරලා දැම්මා. ඒ දේවල් වෙද්දි රණවිරුවෝ කියන ලේබල් එක තිබුණ නැහැ. ඒක ඕන වෙච්ච කාලයක් තිබුණා. රණවිරුවෝ ලේබල් එක ඕන වෙච්ච කාලයක් තිබුණා. හැබැයි ඒ දේවල්ම ওই 88 ලංකාවේ දකුණු සිද්ධ වෙච්ච දේවල්ම උතුරෙදිත් සිද්ධ වුණා. ඒක නෑ කියන්න පුළුවන් జగතෙත් නැහැ. මොකද පන්සල් වලින් එකතු කරගත්ත මිනිස්සු ටිකක් නෙමෙයි උතුරට ගෙනහිල්ලා යුද්ධ කෙරෙව්වේ. මේ 88 දකුණ හිටපු කට්ටියම තමයි උතුරටත් ගියේ. එකම වෙනස දකුණේ ඒ දේවල් කරපු උන් උසාවියට ගේන්න තරම් කොන්ද පණ තියෙන එකෙක්වත් අර පොන්න සමාජෙ හිටපු නැති එක. එහෙම කියද්දි මේකේ තව පැත්තකුත් තියෙනවා.
මේ දැන් ඉන්න පණ්ඩිත කැරියෝ ටිකක් ඉන්නවා හමුදාවේ ඔක්කොම කුලියට මිනිමරණය වුන්නේ මේ ලොකු වචනයක් කියන දෙමළ ජනසංහාරය ජීනොසයිඩ් එකට මම ඔක්කොම වග කියන්න ඕනේ කියන මේ බයිලා පිළිත කියනවා මේ සෙවල්ල කතා කියවනේ උන්ගේ භාගයට භාගයක් ඇත්තටම මේ කුට්ටිය බලාගෙන කියවනේ උන් ඒ නිසා උන් කියන දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ උන් කියන දේවල් ගැන ਵਿਚාරයක් කරලා වැඩක් නැහැ තව සෙට් එකක් ඉන්නවා මේක ඇත්තටම නොදැනගෙන බයිලා කතා කරන්නේ උන්ගේ නොදන්නකම පව් කියලා කියන්න තියෙන්නේ මුන් දන්න ජනසංහාරයක් නැහැ මුන් යුද්ධයක් විඳලා නැහැ මුන් ඉපදෙනකොට මුන්ට යමක්කම තේරෙන පටන් ගන්නකොට මුන්ට සාමය දීලා තිබිලා තියෙනවා මුන් අර සාමය රැකගන්න යුද්ධයක් මුන්ට කරන්න වෙලා නැහැ මුන්ට කැප කරන්න වෙලා නැහැ ඒක මේ කැපකිරීම මේ සල්ලි අතින්ද මනුෂ්‍ය ජීවිත අතින්ද නැත්නම් මනුෂ්‍යත්වයේ අතින්ද කියන එක මුන් දන්නේ නැහැ එහෙම උන්ට යුද්ධයක අවශ්‍යතාවයක් තේරෙන්නේ නැහැ ඒ නිසා උන් ගැනත් එක විදිහකින් කතා කරලා තේරුමක් නැහැ හැබැයි ආමිනියා නේවි නෙවෙයි ඕන කණ්ඩායමක මිනිමරුවෝ ස්ත්‍රී දූෂකයෝ කාලකන්නි ඉන්නයි කියන එක ඇත්ත. මිනි මරපු දැනටත් දරුණු ගනේ ළමා අපචාර ස්ත්‍රී දූෂණ කරන ආමුදුරු පූජකයෝ ඕන් තරම් ඉන්නවා. මේ විනාඩි ගානක් වැය කරලා කියුවේ ඒ කවුරු මොකා වුණත් මිනි මරුවමයි කියන එක. ඒක මේ උඹ මහින්ද උඹේ අප්පච්චි විදිහට සැලකුවා කියලා වෙනස් වෙන්නේ නැහැ. මිනි මරුවමයි. සුනිල් රත්නායකට මේ දුන්න දඬුවම තවත් මදි. මිනි මරුවන්ගෙන් බේරුණේ උන්ට නැත්තම් මැරුණේ උන්ගේ පවුල් වලට තඹ සතේක වන්දියක් ලැබුණද කියන මන් දන්නේ. හැබැයි අවුරුදු 15ක් ගිහින් හරි මිනි මරුවෙක් විදිහට අඳුරගත්තට ලංකාවට සුබ පැතු. තව එක දෙයක් තියෙනවා. පුකේ පොලිතින් හිරවන පූස වගේ මහින්ද ගාන ගස් ගොබිලොන්ට කියන දෙයක් තියෙනවා. 88 කොල්ලොන්ට දෙතිස් වද දීලා මරද්දි ගෙවල් වල අටුවස්සේ හැංගිලා හිටපු කෙල්ලෝන් කැලේට දන් ගිහලා දූෂණය කරලා මරද්දි ඒව ගැන ජිනීව වලට ගිහින් ගතු කියපු එකෙක් හිටියා. ඒ වැඩේම මේ පහුවෙන දශකයේ සුනන්ද මහින්ද කරා. ඒ කරද්දි මිනිහා දේශද්‍රෝහියෙක් වුණා. මිනිහව රටින් පැන්නුවා. මිනිහා කරේ ඇයි කියන එක අපි දන්නේ නැහැ. හැබැයි එකම වැඩේ කරා 80 ගණන් වල එක්තරා ජාතික බුවෙක්. ඒ බුවා 2005 දී ජනාධිපති වුණා. නම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ.